පාසල් විද්‍යාගාරය තුලදී හුක් නියමය භාවිතයෙන් දුන්නක දුනුනියතේ සෙවීමේ පරීක්ෂණයක් සැලසුම් කිරීමට ශිෂ්‍යයෙකු විසින් සකස් කළ ඇටවුමක් පහත එක රූපයේ පෙන්වා ඇත. මේ සඳහා ඔහු විසින් සැහැල්ලු තැටියක් 0.5 කිලෝග්‍රෑම් පඩිකට්ටලයක් සහ චලාන් වීක්ෂයක් භාවිත කර ඇත. ඒ කොටස මෙම පරීක්ෂණය සඳහා දර්ශක කූරක් භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ තැබීමට සුදුසු ස්ථානයේ ඊහිසක් මගින් එක රූපේ ලකුණු කරන්න කියලා කියනවා. අන්න එතකොට එක රූපේ එන්න මේ ආකාරයට දුන්නක් තියෙනවා. ඒ දුන්න මත තියලා තියෙනවා සිම්පල් එම් ස්කන්ධයක්. එතකොට මේ දුන්නේ දෝලනය සලකලා දුන්නේ ස්කන්ධය සමග විතතිය තමයි අපි මනින්න යන්නේ. විතතිය කියලා කියන්නේ දැන් මෙතනදී නම් ස්කන්ධේ වැඩි වෙන්න මෙයා ඇකිලෙනවා. එතකොට වෙන්නේ ඇත්තටම දුන්න සම්පීඩනයකට ලක්වීමක් සිද්ධ වෙන්නේ. සම්පීඩනය තමයි හොයන්න යන්නේ. එතකොට සම්පීඩනය හොයනකොට මේ ආරම්භක පීඨුමේ ඉඳලා කොච්චරක් සම්පීඩනය වුණාද කියලා දැනගන්න මෙන්න මේ සීමාවේ තමයි අපි ওই දර්ශක කූර සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් දුන්නේ කෙලවර ඔන්න ඔය ආකාරයට ඊතලයක් දාලා පෙන්වන්න ඕන දර්ශක කූර සම්බන්ධ කරන ස්ථානය. ඊළඟට B කොටස හුක් නියමයේ සඳහන් කරන්න කියලා කියනවා. අන්න හුක්ගේ නියමය සඳහන් කරන්න කියලා කියන්නේ හුක්ගේ නියමයේ සඳහන් කරනකොට සමහර අය ලියලා තිබ්බා ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ හුක්ගේ නියමය ප්‍රත්‍යස්ථ පාඩමේ ඉගෙන ගන්න කතාව. හැබැයි මෙතනදී කිසිම වෙලාවක යම්මාපාංකේවත් මේ ගාන හොඳට කියවලා බලන්න යම්මාපාංකේ ආරස්කර වර්ගඵලය වගේ භෞතික රාශි සම්බන්ධ කරලා නැහැ. ඒ නිසා හුක්ගේ නියමයේ සඳහන් කරන්න කියලා අපි මතක තියාගන්න ඕනේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ හරි දෝලන තරංග පාඩමේ හරි ගැටලුවකදී දුන්නොත් හුක්ගේ නියමයේ සරල ආකාරය තමයි පිළියන්න ඕන. ඒ කියන්නේ දණ්ඩක් හෝ තන්තුවක දණ්ඩක හෝ තන්තුවක සමානුපාතික සීමාව දක්වා. වැදගත්ම දේ තමයි සමානුපාතික සීමාව දක්වා. ආතන්‍ය බලය ආතන්‍ය කියලා කියන්නේ දිග අතට යොදන. ආතන්‍ය බලය විතතියට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. ඔන්න ආකාරයට තමයි හුක්ගේ නියමය ලියන්න ඕන. ඊළඟට දැන් එතන හුක්ගේ නියමේ සම්බන්ධතාවය F සමානුපාතිකයි E යොදන දිගාතට යොදන බලය තමයි F කියලා කියන්නේ ආතන්‍ය බලය සමානුපාතිකයි විතතියට. ඔතනින් දුරු නියතේ සම්බන්ධ කරලා සමීකරණය ලියන්න පුළුවන් අපිට අවශ්‍ය නම් F සමානයි සමානුපාතික නියතේ විදිහට තමයි දුරු නියතේ K පාවිච්චි කරන්නේ. එතකොට F සමානයි KE කියලා ලියන්න පුළුවන්. ඒතර හුක්ගේ නියමයේ සඳහන් කරන්න කියලා කියනකොට මේ සමීකරණේ විතරක් ලියුවට ලකුණු හම්බෙන්නේ නැහැ. හුක්ගේ නියමයේ පැහැදිලිව ලියන්න වෙනවා. ඊළඟට කියනවා යොදන භාරයේ M ද සම්පීඩනයේ E ද දුරුනියතේ K හා ගුරුත්වාකර්ෂණ ත්වරණයේ G ද නම් ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතයෙන් දුරුනියතේ සෙවීම සඳහා ඊට නියමයේ භාවිත කොට සමීකරණයක් සකස් කරන්න එහි ස්වායක්ත සහ පරායක්ත විචල්්‍ය නම් කරන්න කියලා කියනවා. අන්න එතකොට හුක්ගේ නියමයේ සම්බන්ධතාවය F සමානයි KE. එතන යොදන බලයේ විදිහට ගන්න වෙන්නේ මේ වගේ ස්කන්ධයක් තිබ්බහම දුන්න මත යොදන බලය mg. එනිසා යොදන බලය mg සමානයි ke ට. අපි ඔය සම්බන්ධතාවයේදී වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ m ස්කන්ධය මේ උඩින් තියලා තියෙන ස්කන්ධය පරීක්ෂණයකදී වෙනස් කරන භෞතික රාශිය තමයි ස්වායක්ත විචල්්‍ය එක x අක්ෂයට ගන්න ඕන. මනින භෞතික රාශිය තමයි පරායක්ත විචල්්‍ය y අක්ෂයට ගන්න ඕන. එහෙනම් වනින්නේ විතතිය. ඒ නිසා මම විතතිය උක්ත කරනවා mg බෙදීම k g කියලා එනවා. ඔතනින් E සමානයි g බෙදීම k වරක් mg බෙදීම k කියලා එනවා. mg බෙදීම k කියන එකේ m එළියට ගත්තා g බෙදීම k කියලා y සමානයි mx ආකාරයේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙන්න ඕන. එහෙනම් ස්වායක්ත විචල්්‍ය කියලා කියන්නේ අපි වෙනස් කරන එකනා ස්වායක්ත විචල්්‍ය x අක්ෂය තමයි ප්‍රස්ථාරගත කරන්නේ. ඒක x සිම්පල් m. ඊළඟට පරායක්ත විචල්්‍ය කියලා කියන්නේ මනින කෙනා
මනින්නේ අපි විතතිය තමයි y අක්ෂයේ ප්‍රස්ථාරගත කරන්නේ. ඒ නිසා ස්වායක්ත සහ පරායක්ත විචල්්‍ය ඔන්න ආකාරයට ලියලා දෙන්න ඕන. ඊළඟට D කොටස මේ පරීක්ෂණය සඳහා භාවිත කළ හැකි චලන් වීක්ෂයක්. රූප සටහනක් දෙක රූපේ පෙන්වා ඇත. A B C D මගින් ලකුණු කර ඇති කොටස් හඳුනා දෙමින් ඒවායේ කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. අන්න රූප සටහන බැලුවොත් ඒ කියන්නේ ඉහළ තියෙන ස්ක්‍රූප්පුව. ඔක පාවිච්චි කරන්නේ උපකරණයේ සියුම්ව ඉතා සුළු ප්‍රමාණයක් ඉහළ පහළ ගෙන යන්න. චලන් වීක්ෂය මේ පැත්තට තියෙද්දි ඔහොම උඩ පහළ ගෙනියන්නත් පුළුවන්. චලන් වීක්ෂය මේ පැත්තට තියෙද්දි උඩ පහළ ගෙනියන්නත් පුළුවන්. ඉතා කුඩා දුරවල් චලනය කරන්න තමයි ඔය ඒ කියන ස්ක්‍රූප්පුව පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි ඒ ස්ක්‍රූප්පුවට නම කියනවා සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව කියලා. සිරස් සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව. සිරස් සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව පාවිච්චි කරන්නේ අන්වීක්ෂය සුළු වශයෙන් ඉහළ පහළ ගෙන යාම සඳහා. එහෙනම් D කොටසේ ඒ විදිහට ලියන්න පුළුවන් සියුම් සිරස් සීරුමාරු ස්ක්‍රූප්පුව. සීරුමාරු ස්ක්‍රූප්පුව භාවිතා කරන්නේ අන්වීක්ෂය සුළු ප්‍රමාණවලින් ඉහළ පහළ චලනය කිරීම සඳහා. ඔය තමයි කාර්යය. චලනය කිරීම තමයි කාර්යය. ඊළඟට B කොටස. B කියලා කියන්නේ ඔය වගේම අන්වීක්ෂයේ පැත්තකින් තියෙන සීරුමාරු ස්ක්‍රූප්පුවක්. එතකොට මේ වගේ අන්වීක්ෂය මෙහෙම තියෙනවා නම් ඔය සීරුමාරු ස්ක්‍රූප්පුව මෙහෙම පැත්තකින් තියෙන්නේ. එතකොට ඒක පාවිච්චි කරන්නේ අන්වීක්ෂය අවශ්‍ය ප්‍රමාණයට ඉදිරියට සහ පිටුපසට චලනය කරන්න මේ විදිහට තිරස්ස තියෙද්දි නම්. මෙහෙම තියෙද්දි නම් උඩ පහළ චලනය කරන්න. කොහොම හරි කමක් නැහැ. බලන වස්තුවට අන්වීක්ෂය ලං කරන්න සහ ඈඩ් කරන්න තමයි ඔය ස්ක්‍රූප්පුව පාවිච්චි කරන්නේ. ඒකට අපි කියනවා අන්වීක්ෂ සීරුමාරු ස්ක්‍රූප්පුව. එහෙනම් B කියන්නේ අන්වීක්ෂ සීරුමාරු ස්ක්‍රූප්පුව. ඔක පාවිච්චි කරන්නේ අන්වීක්ෂය මගින් වස්තුවක් නාභිගත කර ගැනීම සඳහා. වස්තුවක් නාභිගත කර ගැනීම සඳහා. එහෙනම් කාර්යය තමයි වස්තුවක් නාභිගත කර ගැනීම. ඊළඟට C කොටස දිහා බැලුවොත් C කියන්නේ ඔය අන්වීක්ෂ මේසේ පාද දෙකක් සම්බන්ධ කරලා තියෙන ඇන දෙකක්. එතකොට අන්වීක්ෂ මේසේ සාමාන්‍යයෙන් මෙහෙම තියෙනවා නම් එක පැත්තක තියෙන්නේ ස්ථිර කකුල් දෙකක්. ඒ කකුල් දෙක චලනය කරන්න ඉහළ පහළ උස්සන්න පල්ලා කරන්න බෑ. අනිත් පැත්තේ තියෙන ඇන දෙකක්. ඒ ඇන දෙක කරකවනවා. කරකවපුවාම අන්වීක්ෂ මේසේ මෙන්න මේ ආකාරයට ඉහළ පහළ ගෙනියන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නේ අන්වීක්ෂ මේසේ ලෙවල් කරන්න. ඒවට අපි කියනවා ලෙවල් ස්ක්‍රූප්පු කියලා. එහෙනම් C කියන්නේ ලෙවල් ස්ක්‍රූප්පු භාවිතා කරන්නේ අන්වීක්ෂ මේසය ලෙවල් කිරීම. කාර්යය තමයි අන්වීක්ෂ මේසය ලෙවල් කිරීම. ඊළඟට D කොටස. D කියන්නේ ඔය මේසය මත තියෙන කුඩා කාචයක් වගේ එකක් කියලා පේනවා ඇති. හැබැයි දන්න අය දන්නවා. ඔතන කාචයක් නෙවෙයි තියෙන්නේ. ස්පීඩ් ලෙවල් එක, ස්පීඩ් ටු ලෙවල් එක. ස්පීඩ් ටු ලෙවල් එක පාවිච්චි කරනවා අන්වීක්ෂ මේසේ ලෙවල් කිරීම. ඒ කියන්නේ මේ මේසේ ලෙවල් කිරීම කියන කාර්යයම තමයි. ඒකෙදිත් ලෙවල්ද කියලා අඳුර ගන්න තමයි ස්පීඩ් ලෙවල් එක, ස්පීඩ් ටු ලෙවල් එක පාවිච්චි කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි A B C D කොටස් හතර නම් කරන්න තිබ්බේ. ඊළඟට E කොටස කියනවා පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර චලන් වීක්ෂයක් හුරු පුරුදු කර ගැනීමක් කරන අතරතුර සිරස්ව ගමන් කරවීමට අදාළ සියුම් සැකසුම් ඇනේ කරකවීමට අනුරූප වර්ණීය පරිමාණයේ ගමන් නොකළ බව ශිෂ්‍යයා නිරීක්ෂණය කළේය. මේට හේතුව කුමක්ද කියලා අහනවා. එතකොට ඔය සිරස් පරිමාණය සහ තිරස් පරිමාණය අතින් චලනය කරන්න පුළුවන් වෙන විදියට ලොක් එකක් තියෙනවා.
ඉහළ සහ පහළ චලනය කරන්න ලොක් දෙකක් තියෙනවා. ඉහළ සහ ඒ කියන්නේ ඉහළ පහළ චලනය කරද්දී එක ලොක් එකක් තද කරොත් අතින් චලනය කරද්දී ඔය වර්ණීය පරිමාණය මූව් වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ. ඒ වගේම තිරසටක් තියෙනවා ඒ වගේම ලොක් එකක්. ඒ ලොක් එක දාලා තියෙද්දි විතරයි ඇනෙන් කරකවද්දී වර්ණීය පරිමාණය ගමන් කරන්නේ. ඒ නිසා අතින් කරකවද්දී අපි මේ ලොක් එක අර ගන්නවා. ලොක් එක අරලා අතින් එහෙට මෙහෙට ගෙනියනවා. ගෙනියලා අදාළ ලක්ෂ්‍ය ආසන්න කරලා ඊට පස්සේ තමයි අපි ඇනේ කරකවන්නේ. ඇනේ කරකවනකොට ලොක් එක වහලා තියෙන්න ඕන, තද කරලා තියෙන්න ඕන. ඒ නිසා ඔතනදී ඇනේ කරකවුවට ලොක් එක දාලා තිබිලා නැහැ. ඒ නිසා තමයි පරිමාණය වර්ණීය පරිමාණයේ චලනය වෙලා තිබිලා නැත්තේ. එහෙනම් ඔතන අපෙන් අහන්නේ සිරස්ව ගමන් කිරීමට අදාළව. ඒ නිසා සිරස් පරිමාණයට අදාළ පරිමාණය අගුළුදා නොපැවතීම. හෝ ඒ ආසන්න යන ඕනෑම පිළිතුරකට ලකුණු හම්බෙයි. ඊළඟට F කොටස චලන වික්ෂයේ ප්‍රධාන හා වර්ණීය පරිමාණවල පිහිටීම් පහත තුන රූපයේ දැක්වේ. මෙම රූපයට අනුව උපකරණයේ කුඩාම මිනුම කුමක්ද කියලා අහනවා. අන්න උපකරණයේ කුඩාම මිනුම ගන්නකොට අපිට සමපාත අවස්ථා දෙකක් පාවිච්චි කරන්න වෙනවා. සමපාත අවස්ථා දෙකක් හොයලා බැලුවොත් එන්න මේ බිඳුව සලකුණු ආරම්භයේදී සමපාතයි රූප සටහනේ. ඊළඟට බලාගෙන ගියොත් උඩ පැත්තෙන් 20 දැන් උඩ පැත්තේ තියෙන්නේ බිඳුව 0.5 1 1.5 ආදී වශයෙන් පරිමාණය තියෙන්නේ. කියන්නේ බිඳුව 0.5 1 1.5 ඔන්න ඔය විදිහට පරිමාණය තියෙන්නේ. ඕකේ 24.5 වෙනි කොටස සමපාත වෙලා තියෙනවා. පහළ කොටස් වලින් ගණන් කරගෙන ගියොත් පහළ බලන්න 1 2 3 4 කෙලින්ම දාලා තියෙන්නේ. මොකද 10 කියන සලකුණට එනකොට චූටි කැලි 10ක් තියෙනවා. එතකොට පහළ පරිමාණයේ 50 වෙනි කොටසත් එක්ක සමපාත වෙලා තියෙනවා. එහෙනම් ඔතනින් අපිට පුළුවන් ප්‍රධාන කොටසක දිග 0.5යි 0.5 කොටස් 24.5ක්. ඒ කියන්නේ මෙන්න මේ දිග සමාන කරන්න පුළුවන් වර්ණීය පරිමාණයේ x කොටස් 50කට. x කිව්වේ වර්ණීය පරිමාණයේ එක කොටසක දිග. ඔතනින් x හොයන්න පුළුවන් 0.5 වරක් 24.5 බෙදීම 50. 0.5න් කැපුවොත් 5 වරක් 10යි 5 වරක් 0.1යි. මෙහා 0.1න් වැඩි කරපුවාම 2.45යි. 10න් බෙදුවාම 0.245යි කියලා එනවා. ඔය x කියන පරිමාණ කොටසක තන බලන්න සිරස් පරිමාණය නැවත වතාවක්. බිඳුව 0.5 1 1.5 2 2.5 3 4 5 6 7 8 9 10. ඔය 0.5 කොටස් 24.5ක් නෙවෙයි 24.5 කියලා කියන්නේ මං කිව්වා අග. එතකොට උඩ පැත්තෙන් තියෙන්නේ මෙතන 24.5ක් සමපාත වෙනවා x කොටස් 50ක් එක්ක. එහෙනම් 24.5 සමානයි x කොටස් 50ක්. ඔතනින් x හොයන්න පුළුවන් 24.5 බෙදීම 50. එතකොට 5 වරක් 10යි 5 වරක් 24ට 4යි 20යි 4ක් ඉතුරුයි 45ට 5 වරක් 9යි 4.9 10න් බෙදපුවාම 0.449 මිලිමීටර් ඔය වර්ණීය කොටසකදී. දැන් කුඩාම මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණ කොටසක දිග රින වර්ණීය කොටසක දිග. ප්‍රධාන පරිමාණ කොටසක දිග 0.5යි අඩු කරන්න ඕන වර්ණීය කොටසක දිග 0.4යි 9. එතකොට එනවා 0.05යි මිලිමීටර් කියලා. ඔය තමයි උපකරණයේ කුඩාම මිනුම. පටල ගන්න බෑ. ඔකේ පරිමාණය උඩ පරිමාණය සෙන්ටිමීටර් දාලා තියෙනවා. එක එක දේවල් දාලා තියෙනවා. හැබැයි පැහැදිලිව අපිට පේනවා උඩ පැත්තෙන් මිලිමීටර් 24.5ක්. එහෙම නැත්නම් 0.5 කොටස් නම් 49ක්. සමපාත වෙලා තියෙනවා වර්ණීය කොටස් 50ක් එක්ක. ඊළඟට G කොටස කියනවා පරීක්ෂණයේ ආරම්භයට පෙර ඔබ උපනතේ සිදු කරන සීරුමාරුව කුමක්ද කියලා අහනවා. අන්න උපනතේ සීරුමාරුව තමයි හරස් කම්බි පැහැදිලිව පෙනෙන තුරු උපනත සීරුමාරු කිරීම. එතන ලියන්න ඕන හරස් කම්බි පැහැදිලිව පෙනෙන තුරු උපනත සීරුමාරු කිරීම.
H කොටස පහත A හා B රූප වලට අනුරූප පාඨාංක ලියන්න කියලා කියනවා. අන්න H කොටසේ A රූපයට අදාළ පාඨාංකය ලියද්දී ප්‍රධාන පරිමාණ පාඨාංකය බලන්න ඕන. වර්නියරේ තියෙන්නේ වම් පැත්තේ. එන්න මෙහෙම තියෙන්නේ. මේ පැත්තේ වර්නියර් බිඳුව තියෙනවා. වර්නියර් බිඳුවට බිඳුව 1 2 3 4 උඩට තියෙන්නේ. ඒ කියන්නේ බිඳුවට කලින් තියෙන පරිමාණ පාඨාංකය කියන්නේ මෙයා. ඔක 10 10.5 10 සෙන්ටිමීටර්. ඒ කියන්නේ 100 මිලිමීටර් 100 මිලිමීටර්. ඊළඟට 101 102 103ට ගිහිල්ලා නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ 102.5යි මම ගන්න හැම වෙලෙම මිලිමීටර. 102.5. ඊළඟට සමපාත වන අවස්ථාව හොයලා බැලුවොත් සමපාත අවස්ථාව තියෙනවා මේ පැත්තේ 11 සෙන්ටිමීටර් කියලා දාලා තියෙන තැන. එතන සමපාත අවස්ථාවට අදාළ වර්නියර් කොටස 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 වෙනි කොටස සමපාත වෙනවා. එහෙනම් ප්‍රධාන පරිමාණ පාඨාංකය කියන්නේ වර්නියරේ බිඳුවට කලින් තියෙන පාඨාංකය 102.5යි. ඒකට එකතු කරන්න ඕන. මෙන්න මේ උපකරණයේ කුඩාම මිනුම 0.01 වරක් සම්පාත වෙලා තියෙන අවස්ථාව 15. ඒතකොට 102.5 ධන 0.1 වරක් 15 කියලා කියන්නේ 0.15යි. එකතු කරන්න තියෙන්නේ 5යි 1යි 5යි 6යි 2යි 0.1යි 102.65 මිලිමීටර් කියලා එනවා. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් සෙන්ටිමීටර වලින් ගත්තොත් 10.2යි 6යි 5යි සෙන්ටිමීටර කියලා එනවා. ඊළඟට B රූපයේ පරිමාණය දිහා දැන් මේක තේරුම් නැත්නම් ආයේ B රූපයේ පරිමාණය පැහැදිලි කරනවා ඒක බලන්න ඕන. ඒතකොට මම ඔය කියන දේවල් රූප සටහනත් එක්ක බලන්න වෙනවා. එතකොට වර්නියර් බිඳුව තියෙනවා. වර්නියර් බිඳුවට පහලින් කොහොම සලකුණක් පහුවෙලා තමයි 10 සෙන්ටිමීටර සලකුණ තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පරිමාණ පාඨාංකය මේ සෙන්ටිමීටර 10 කියන්නේ මිලිමීටර 100යි 100යි 0.5 මිලිමීටර් කියන පාඨාංකය තමයි මේක. ප්‍රධාන පරිමාණ පාඨාංකය එක. ඊළඟට සමපාත වෙන අවස්ථාවක් හොයලා බැලුවොත් සමපාත වෙන අවස්ථාවක් තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 වෙනි වර්නියර් සලකුණ තමයි ඒත් සමපාත වෙලා තියෙන්නේ. නිසා මෙතන 15 වෙනි සලකුණ ගණන් කරලා බලන්න සමපාතයි. එතකොට දැන් පාඨාංකය ලියන්න පුළුවන් 100.5 ධන 0.01 වරක් 15. 100.5 ධන 0.15යි 5යි 5යි 1යි 6යි 100.65යි මිලිමීටර්. එහෙම නැත්නම් සෙන්ටිමීටර වලින් ලියුවොත් 10.06යි 5යි සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන් දශම ස්ථානයක් වමට පන්නලා. ඊළඟට I කොටස කියනවා ඉහත පාඨාංක වලට අනුව දුන්නේ සිදුවන විතතිය සොයන්න කියලා කියනවා. අන්න විතතිය කියන්නේ පාඨාංක දෙකේ වෙනස. එහෙනම් මට කෙලින්ම විතතිය ලියන්න පුළුවන් 102.6යි 5න් 100.6යි 5ක් අඩු කරනවා. එතකොට 2.00යි මිලිමීටර් කියලා එනවා. බලන කෙනාට අපි උපකරණේ පාවිච්චි කරලා පාඨාංක ගත්තේ දශම ස්ථාන දෙකක් දක්වා මිලිමීටරයක් ගැන මැනිය හැකි උපකරණයකින් කියලා පෙන්වන්න තමයි දශම බිංදු දෙක දැම්මේ. ඊළඟට දුන්නක දුනු නියතේ නිර්ණය කිරීමට ශිෂ්‍යයා පහත ප්‍රස්ථාරය ලබා ගත්තේය. ඊට ප්‍රස්ථාරයේ භාවිතෙන් දුන්නේ දුනු නියතය K ගණනය කරන්න කියලා කියනවා. එතකොට දුන්නේ දුනු නියතය ගණනය කරද්දී අපිට ප්‍රස්ථාරයේ පාවිච්චි කරලා නිවැරදි ලක්ෂ්‍ය දෙකක් තෝරගන්න ඕන. නිවැරදි ලක්ෂ්‍ය ලකුණු කිරීම ගැන මම කලින් කතා කරලා තියෙනවා. හැබැයි නැවත වතාවක් මතක් කරගෙන ගියොත් පුළුවන් තරම් දුරින් තියෙන ලක්ෂ්‍ය දෙකක් වෙන්න ඕන. ඒ වගේම අපි ලක්ෂ්‍ය ලකුණු කරපු ඔය ප්‍රස්ථාරයේ ඩොට් තියලා තියෙන සීමාව ඇතුලේ තියෙන්න ඕන. ඊළඟට XY අගයන් පැහැදිලිව කියව ගන්න පුළුවන් tan දෙකක් වෙන්න ඕන. ඊළඟට එහෙනම් ප්‍රස්ථාරයේ මේ පැත්තේ ඉඳලා ප්‍රස්ථාරයම තියෙනවා නම් ප්‍රස්ථාරයේ මේ පැත්තේ ඉඳලා මෙන්න මේ අවසානයේට ලකුණු කරලා තියෙන ලක්ෂයට වඩා උඩින් තියෙන විදිහට බලාගෙන එනවා චූටි කොටු කැපෙන තැනක්. ඒතකොට චූටි කොටු කැපෙන තැනක් අපිට හම්බෙනවා x අක්ෂයගේ 0.0 චූටි කොටුවකින් පෙන්වන්නේ 0.0
බිඳුවයි එකක් 0.05 ඉඳලා 1 දක්වා තියෙනවා චූටි කොටු 10ක් 0.05ක් පෙන්වන්නේ. එහෙනම් මෙන්න මෙතන 1 ලක්ෂයක් අපිට හොයාගන්න පුළුවන් චූටි කොටු කැපෙන තැනක් x අගේ 0.6යි 5යි 0.5ට කොටු 3ක් මෙහයි. ඒ වගේම y අගේ බැලුවොත් y අගේ එතන ඊට ගැලපෙන y අගේ 0.1ට වඩා කොටු 5ක් උඩින් තියෙන්නේ. එතකොට 0.15යි 0.1 සිට 0.2 දක්වා පෙන්වලා තියෙන්නේ කොටු 10කින්. එහෙනම් එක කොටුවකින් පෙන්වන්නේ 0.01. එහෙනම් කොටු 5කින් පෙන්වන්නේ 0.05ක් 0.05ක්. එතකොට මෙතන එක තියෙන්නේ එකට වඩා 0.05ක් වැඩි කියලා කියන්නේ 0.15යි. හැබැයි එතන තියෙන්නේ y අක්ෂය දිහා බැලුවොත් සෙන්ටිමීටර වලින්. ඒ නිසා 10 ඍණ 2ක් දාගන්න වෙනවා. ඔන්න 1 ලක්ෂයක්. ඔය ආකාරයටම උඩ පැත්තේ ඉඳලා ප්‍රස්ථාරය බලාගෙන යනවා. උඩ පැත්තේ ඉඳලා ප්‍රස්ථාරය බලාගෙන ආවොත් අපිට කොටු කැපෙන දෙකක් කොටු කැපෙන තැනක් හොයාගන්න පුළුවන්. මෙන්න මේ උඩම ලකුණු කරලා තියෙන ලක්ෂයට එක කොටුවක් වගේ මෙහයි. එක කොටුවක් මෙහයින් ඔන්න ඔය වගේ තැනක ලක්ෂයක් තියෙනවා. එතන x අගය ගත්තොත් x අගය 3ට වඩා එක කොටුවක් මෙහයින් කියන්නේ 2.95යි 2.95යි x අගය y අගය ඊට අදාළ y අගය බැලුවොත් 0.5 ඉඳලා කොටු 1යි 2යි 3යි 4යි 5ක් උඩින් තියෙන්නේ. කොටු 5ක් උඩින් තියනවා කියන්නේ 0.5යි. sorry 0.5යි. හැබැයි y අක්ෂයේ සෙන්ටිමීටර තියෙන නිසා 10 ඍණ 2ක් දාගන්නවා. දැන් අපි අර කලින් ලියපු සම්බන්ධතාවයේ අනුක්‍රමණය ආවේ මම අනුක්‍රමණය කියලා ලියන්නම් එම් අකුර පාවිච්චි නොකර. අනුක්‍රමණය ආවේ ලියපු සමීකරණයේ g බෙදීම k කියලා. මම නැවත සමීකරණය ලියලා පෙන්නන්නම්. f සමානයි ke කියලා දැම්මා. f වෙනුවට mg දැම්මා. සමානයි ke. ඔතනින් මනින කෙනා e නිසා e යුක්ත කරපුවාම g බෙදීම k වරක් m කියලා ආවා. ඔන්න ඔතන අනුක්‍රමණය තමයි g බෙදීම k කියලා ආවා. ඔන්න ඔතන අනුක්‍රමණය තමයි මෙතනදි ගන්නෙ. එතකොට අනුක්‍රමණය අගය හොයනකොට y වෙනස බෙදීම x වෙනස ගන්න ඕන. මම මේ y අගයෙන් මේ y අගය අඩු කරලා එකපාරම ලියනවා 5න් 5ක් බිඳුවයි 5න් 1ක් 4යි 0.4යි 10 ඍණ 2 බෙදීම x වෙනස ගන්නකොට මේ x අගයෙන් මේ x අගය අඩු කරනවා 5න් 5ක් බිඳුවයි 9න් 6ක් 3යි 2න් බිඳුවක් 2යි 2.3යි g බෙදීම k g අගය 10යි කියලා දානවා. ගුරුත්ව චතුරණය 10යි කියලා ගන්න කියලා ගානේ කියනවා. ඔතනින් k උක්ත කරගන්නවා. k සමානයි 10 වරක් 2.3 බෙදීම 0.4යි 10 ඍණ 2යි. එතකොට 10 වරක් 2.3 කියන්නේ 23 බෙදීම 10 ඍණ 2 මම උඩට ගෙනියන්නම් 10 2යි. එතකොට 2300 බෙදීම 4 කියලා ලිව්වොත් මෙතන දශම ස්ථාන එකක් අයින් කරපු නිසා උඩට බිඳුවක් දානවා. 23000 4ෙන් බෙදන්න තියෙන්නේ. 23000 4ෙන් බෙදපුවාම 5750යි කියලායි. දුරුනියතේ ඒකකයේ නිව්ටන් කිලෝග්‍රෑමයට. නෑ නිව්ටන් මීටරයට. මීටරයක් දිගාදින්න අවශ්‍ය බලය තමයි දුරුනියතේ කියලා කියන්නේ. ඊළඟට ශූන්‍ය නොවන අන්තක්ඛණ්ඩයක් ලැබීමට හේතු දක්වන්න දත්තවල දෝෂ ඇතැයි යන්න සඳහන් කිරීම පිළිතුරක් ලෙස බාර නොගැනේ කියලා කියනවා. අන්න ශූන්‍ය නොවන අන්තක්ඛණ්ඩයක් හම්බෙලා තියෙන ප්‍රස්ථාරයේ මේ වගේ තැනකින් යන්නේ. ඒකට හේතුව තමයි දුන්නට ඇත්තටම ස්කන්ධයක් තියෙනවා. සැහැල්ලු දුනු අපිට ප්‍රායෝගිකව හොයාගන්න බෑ. දුන්නට ස්කන්ධයක් පැවතීම කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද ඔය සමීකරණය වරංගු වෙන්නේ දුන්නට ස්කන්ධයක් නැති අවස්ථාවේදී විතරයි. හැබැයි අපි මෙතනදී දුන්නේ ස්කන්ධයක් නැහැ කියලා හිතාගෙන පරීක්ෂණය කරනවා. අන්තක්ඛණ්ඩයක් නැති ප්‍රස්ථාරයක් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් හම්බෙන්න ඕනේ. ඒ උනාට හම්බෙන්නේ අන්තක්ඛණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක්. ඒකට හේතුව තමයි දුන්නට ස්කන්ධයක් පැවතීම.